RS Mobile YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි බලමු නිවැරදිව QR code එක සාදාගන්නේ කෙසේද කියලා. ඉතින් ඉස්සෙල්ලාම www.fuelfast.gov.lk site එක open කරගමු. මෙතන තියෙන registration here click කරලත් යන්න පුළුවන්. ඊට පස්සේ මේ menu එකට තමයි එන්නේ. අපි මේ form එක fill කරගන්න ඕනේ. ඊට යටින් ෆෝන් නම්බර් එක ටයිප් කර send OTP බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට OTP අංකයක් එනවා. ඒක මැසේජ් වලට එන්නේ. ඔයාවේ ඒක දැන් ඒක කොපි කරගන්න නැත්නම් මත තියාගෙන යට තියෙන බාර් එකේ ටයිප් කරන්න. හරි දැන් verify කරගන්න. මෙතන තමයි එන්නේ මේ තියෙන්නේ මැසේජ් වලට එන්නේ. මෙතන තමයි එන්නේ මෙතනින් කොපි කරගෙන පේස්ට් කරගත්ත හැකි. නැත්නම් මත තියන් ටයිප් කරගන්න පුළුවන් කැමති විදියට. ඊට පස්සේ ඔයාගේ නම ටයිප් කරගන්න. ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක ඒ විදිහට පිළිවෙලට ටයිප් කරගන්න. ඉතින් මම ඔයාලට පෙන්නනවා මේ දින මගේ QR එක හදන විදිය. ඔතන ඇඩ්‍රස් එක ඔයා සාමාන්‍යයෙන් දැන් ඇඩ්‍රස් එක දාගන්න. අපි next කරගන්න ඕනේ දැන් next button එක click කරන්න. දැන් මම අර dash නැතුව මං chassis number එක නැවත type කරා. ඊට පස්සේ agree කියන එකට tick එක දාලා next කරන්න තමයි තියෙන්නේ. register කියන touch button එක ඔබන්න තියෙන්නේ. එතකොට QR එක අපිට ලැබෙනවා. මෙතනින් තමයි issue එකක් එන්නත් පුළුවන්. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එකක් આવොත් නැවත අපි try කරන්න පුළුවන්. මේ වගේ issue එකක් આવොත් නැවත try කරන්න පුළුවන්. මේ නම් කිසිම data වල වැරද්දක් නෙමෙයි. මේක ඇවිල්ලා site එකේ busy වගේ තත්ත්වයක්. ගොඩක් කට්ටිය try කරන නිසා. ඉතින් නැවත වෙන වෙලාවක අපිට try කරන්න පුළුවන්. අනිවාර්යෙන් මේක හරියනවා.